සුබ දවසක් කියලා ඔයාලා පිළිගන්නවා මගේ නාලිකාවට. ඔන්න ඔයාලට දරන් ආවේ මාර්තු මාසේ ඔයාලගේ අස්වැසුම මුදල් ඔයාලගේ ගිණුමට වැටෙන දවස් ගැන. ඒ නිසා මේ වීඩියෝ ස්කිප් නොකර දිගටම බලන්න කියලා මම ආරාධනා කරනවා. මේ වගේ වීඩියෝ මම දිගටම මේ නාලිකාවෙන් අරන් එනවා. ඒ නිසා ඔයාලා මගේ නාලිකාවට එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ ලයික් එකක් දාන්න, හොඳ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට ගැටලුවක් තියෙනම් අපි ඒවා විසඳන්න. අනික තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා කියනවා. ගොඩක් වැදගත් කාටත් මේ තොරතුරු. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා දන්නවනේ මුලින්ම සල්ලි වැටෙන්නේ සිස්ටම් එකට කියලා. ඔයාලගේ අස්වැසුම මුදල් මේ පාර අස්වැසුම මුදල් සිස්ටම් එකට වැටෙන්නේ 5 වෙනිදාත් 10 වෙනිදාත් අතර තමයි වැටෙන්නේ. ඒ අත වැටුනම දවස් 3ක් ගිහිල්ලා තමයි ඔයාලා බැංකු ගිණුමට වැටෙන්නේ. ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මෙහෙමයි. හිතන්න ඔයාගේ සිස්ටම් එකට වැටෙනවා 8 වෙනිදා සල්ලි. 8 වෙනිදා වැටුනම ඔයාට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ 8 9 10 11. 11 වෙනිදා ඔයාගේ බැංකු account එකට වැටිලා ඔයාට සල්ලි ගන්න පුළුවන් 11 වෙනිදා. ඒ වගේ ඒ කියන්නේ බැංකු විවිධ බැංකු වලට වැටෙනකොට දවස් වෙනස් වෙනවා සිස්ටම් එකට ඇටිලා. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. අර අල්ලපු ගෙදර එක්කිනාට බැංකුවට ඇටලා සල්ලි ගත්තා මට තමයි පරක්කු මට කැපිලද අස්වැසුම නැත්තුවද කියලා එහෙම බය වෙන්න එපා. අර දවස් අර පොඩි අර බැංකු account වලට වැටෙන පොඩි අර ඩිලේ එකක් තියෙනවා ඒ බැංකු වල. ඒ නිසා ඔයාලා මේකට බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාලගේ account එකට වැටෙනවා. ඔයාලා සිස්ටම් එකෙන් බලා ගන්න පුළුවන්. ID number එක ගහලා මම ඒ බලා ගන්න විදියත් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. අද මාර්තු 1 වෙනිදා නිසා තා දවස් 5ක් හෝ 6ක් යනකොට ඔයාගේ සිස්ටම් එකට අනිවාර්යෙන් මුදල් වැටෙනවා. වැඩි වුණ මුදල් එක්ක වැටිලා ඉවරලා වැටිලා දවස් 3කට පසු ඔයාගේ account එකේ පෙන්නාව. ඊට පස්සේ ඔයාලට මුදල් ගන්න පුළුවන්. මුදල් සිස්ටම් එකට වැටුණ ගමනොත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ නිසා මගේ නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ගැටලුවක් තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඒක විසඳලා දෙන්නම්. ලයික් එකක් දාන්න වීඩියෝ එක හොඳ නම්. මේක තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියනවා. බොහොම ස්තුතියි මගේ නාලිකාව එක්ක එකතු වෙලා හිටියට.